දෙරණ මාධ්‍යජාලයේ සේවය කර ඉන් ඉවත් වී දැනට විදේශගතව ජීවත් වන මාධ්‍යවේදිනී දීර්ඝා සමන්මලී සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. ඒ ඇය විසින් සමාජ මාධ්‍යයට එක් කරන දේශපාලනික අදහස් සහ ඇයට එල්ල වන මඩ ප්‍රචාර සම්බන්ධයෙන්. මේ සම්බන්ධව ඇයගේ පියා මේ වන විටත් නීතිමය පියවරගෙන ඇති අතර ඇය පසුගියදා මෙවන් සටහනක් සිය සමාජ මාධ්‍ය ගිණුමෙන් පළ කර තිබුණා. උපුටා ගැනීම මතවාදීව ගැටීම වෙනුවට මතය සමඟ තර්ක කිරීම වෙනුවට මතයක් ගොඩනගන්න බැරි තර්කයක් නැති බොහෝ දෙනාගේ එකම හැකියාව මඩගැසීම අපහස කිරීම. මේක දවසකින් දෙකකින් නිර්මාණය වුණ තත්ත්වයක් නොවේ. විරුද්ධ මසධාරින්ට පහර ගැසීම විනෝදාංශය බවට පත්කරගත් පිරිසක් විසින් වසර ගණනාවක් තිස්සේ සමාජය පුහුණු කිරීමක ප්‍රතිඵලය අද සෑම අතටම විහිදී ඇත. ඉහළ සිට පහළටම වෛරය වපුරන සමාජයක අනාගතය තවත් නරක් වේවි. ඊට පෙර මේ නතර විය යුතු නැද්ද? ඔමායා අකගේ තර්ක සහ භාෂාව ගැන මමද ප්‍රශ්න කරමි. ඒ ගැන අපට සංවාද කළ හැක. ඒ ගැන මා ඇගෙන් ඇසුවොත් ඇය සමඟ තර්ක ගොඩනැගුවොත් ඇය ඇගේ සුපුරුදු ලෙංගතු කමින් සිනාපිරි මුහුණින් ඇගේ පිළිතුරු මට ලබා දෙනු ඇත. අවමා රොණක හිතේ කහටක් නොතබා ගනිමින් අපට අපගේ සංවාද අවසන් කළ හැක. නමුත් ඒ වෙනුවට මේ සිදුවන්නේ කුමක්ද? තව කොපමණකල් මේ විපරිත සමාජය සතුටින් සිටිනු ඇතිද? තත්ත්වයන් වෙනස් කිරීමට එසේ කළ හැකි අපේ රැහේ උන් එලිබහිවිද? කවදද? මම මගේ උන් මාධ්‍යමිතුරන් වෙනුවෙන් මතවාද නොව අපහස වෙනුවෙන් පෙනී සිටිමි. උපුටා ගැනීම අවසන්. මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කරන දී සිටින්න අප සමග.